හිතෙමු ඕඩර් එකක් අන්පැක් කරන්න යන්නේ තනියම නෙවෙයි අද නම්. දෙන්නවා දෙන්නෙක්. අද දෙන්නා. මීන්නේ නැත් ඉන්නෝ? නැත් ඉන්නෝ. බලමු. පැක් දෙකක් එනවා. මේ එකක් අනිත් එක තාම on the way. මේකේ තියෙනවා pieces 21ක්. අනිත් එක මම ගන්නවා. මේක බබාට මේක අර මේක ඇතුලේ තියෙනවා මේක ඇතුලට වතුර පුරවන්න ඕනේ අපි. වතුර මේ තෑගි හම්බෙලා වගේ. හරිද මේක ඇතුලට වතුර පුරවන්න ඕනේ අපි. වතුර පුරවලා මේකට වතුර තුලවම මේ බබා ටමි ටයිම් ඉන්න වෙලාවට මේ බබාට මේකට මෙහෙම ගන්න පුළුවන්. එයාලා ආසයි එකට මේ එයාලගේ මේ සෙන්සිටිවිටි වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. මේ ටමි ටයිම් ඉන්න වෙලාවට මේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් වලට හොඳයි කියලා. ඒක පළවෙනි එක. ඊට පස්සේ මේ ෆේක් ප්ලාන්ට්ස් මේවා පොට් එකත් එක්ක තිබ්බේ 4ක් එකට එක අයිටම් එකකට 4ක් හම්බෙනවා. එතකොට මේ ගොඩක් මේ ගෙදර තැන් කීපයකට තියන්න උවමනා වෙලා තිබ්බ බාත්රූම් එකට, එතකොට ලිවිං රූම් එකේ ටේබල් එකට ඒ වගේ තැන් වලට තියන්න. හැබැයි අර මේ ෆේක් ගතිය ගොඩක් පේන්නේ නැති තල තියෙන ඒවා මේ වගේ ඒවා හොයපු විදිය මේ ටිකක් හම්බුණා. බර නැහැ චූටි ඒවා. මේ තියෙන තල 4 විදිහක් මේ ලස්සනයි ටික. අපේ ගෙදර ගොඩක් සුදු කළු තීම් එකට යන හින්දා මේ පොට් එක සුදු පාට ඒවා ටිකක් ගත්තා. ඊට පස්සේ මෙන්න මේක මේ මට සපෝට් එක දෙනවා පැත්තකින් ඉඳලා. ඊළඟට මේක මං හිතන්නේ මං ගත්තේ චුට්ටක් මතක නැහැ මේක මොකද්ද. මේක ගත්තේ මේක තියෙන ෆ්‍රිජ් එකට දාන්න. ෆ්‍රිජ් එකේ උඩට එහෙම පොරවන්න තියෙන උඩින්. එතකොට ෆ්‍රිජ් එකේ දෙපැත්තෙන් මෙන්න මේ පොකට්ස් තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ ගන්නවනේ ගෙදර මේ ඔය ගිනි පෙට්ටි, ඉටි පන්දම් එක දේවල් තැන තියෙනවනේ. මේ ඒ නිසා ෆ්‍රිජ් එක උඩ කියලා කියන්නේ හුවම කොහෙද කියලා. ඒ නිසා ලේසි මේ ෆ්‍රිජ් එකට මේක දාලා මේ පොකට්ස් වලට දානවා ගිනි පෙට්ටි, ඉටි පන්දම් ඒ වගේ දේවල්. ඒකයි මේ කවර් වෙනවා ෆ්‍රිජ් එක උඩ එක දේවල් තිබ්බාම හීරෙන්නේ නැහැ ෆ්‍රිජ් එක එහෙම. මේකම තියෙනවා වොෂින් මැෂින් එකටත්, oven එකටත් තියෙනවා. වොෂින් මැෂින් එකට ගත්තේ නැහැ ඉතින්. මේක තව ඕන වෙච්ච දෙයක්. මේ ඔක්කොම බබා හින්දා බබාට ඕන වෙලා ගත්ත දේවල්. කායක යනකොට මේ වීදුරේ අවුව වැටෙන වෙලාවල් තියෙනවනේ. ඒ වෙලාවල් වලට දාන තමයි මේක තියෙන්නේ. මේ හැබැයි හිතුව තරම් එකකින් කලුවරක් එන්නේ නැහැ නේද? මීට වඩා මේ කියන්න බෑ හැබැයි පොට නෑලු. පොටවල් දෙකක් එනකොට හැබැයි කියන්න බෑ මේක දාලා බලන්න ඕනේ වීදුරුවට. ඒ කියන්නේ වීදුරුව ඇරලා වීදුරුවට මේක දාලා වහන්න ඕනේ. එහෙම තමයි. එතකොට බබාගේ මුණට අවුව වැටෙන්නේ නැති වෙන්න තමයි මේක මේ වැඩි කරගන්න ඕනේ ඒක. දාලා බලමු. මේක ඊළඟ බලමු මොකක්ද කියලා. කී හෝල්ඩ් එකක්. මම හිතුවේ මේක මීට වඩා ලොකු ඇති කියලා. කොමාරි ගෙදර යතු ඔයාලගේ තැන දානවා නම් මේ වගේ එකක් පර්ෆෙක්ට්. එතකොට මේ ඒකට යන හම්බෙලා තියෙනවා. ග්‍රිල් කරලා දාන්න මොකක්ද ඒකට කියන්නේ? රබර් කෑල්ල?
ඔව් මෙති. තියෙනවා. ඔක්කොම තියෙනවා. මේ ග්‍රිල් කරලා ඒ වැඩ ටික ඔක්කොම ඕනෙව තියෙනවා. එතකොට හැබැයි අපි ගෙදර යතුරු ප්‍රමාණයට මේක මදි මං හිතන්නේ. යතුරු කීයක්ද? මේකෙන් යතුරු මේක ක්වොන්ටිටි එක 21ක් තියෙනවා. තව අනිත් එක තමයි ලොකු පාර්සලයක් ආවේ. ඉක්මනට ආව මට පෙබරවාරි 4-5 දිහා මම දැම්මේ. දැන් එතකොට අද පෙබරවාරි 20. ඊයේ ආවේ. මේක තියෙන්නේ මේ වෙල්ලන්න. මේක තියෙන්නේ shopping bag. ඔයාලගේ shopping bag මේ කුස්සියේ මොකක් හරි මල්ලක දාලා ඇති කොහේ හරි එල්ලලා. ඒක තමයි සාමාන්‍ය හැම ගෙදරකම. මේක තියෙන්නේ මෙහෙම එල්ලන්න පුළුවන්. shopping bag අපි මෙහෙම උඩට අහුරනවා. අපිට යටින් එක ගානේ ගන්න පුළුවන්. අර එතකොට මේ අර kitchen organizing තමයි ඒවට තමයි මම ගත්තේ ඉතින්. ගොඩයි වැඩි ගොඩයි. ඊළඟට මේක box එකක්. මොකද්ද කියලා බලන්න. මේක මොකද්ද? ගත්ත දෙයක් නෙමෙයි ගන්නත් නෑ. අතරම මතක නෑ. මේක. මට ෆ්‍රී මොකක් හරි වල. මතක් වුණා. මේක මේ තියෙන්නේ මේ මගේ මේ ක්ලොක් එකක් මේක වෝල් ක්ලොක් එකක්. ඉතින් මේ ඉලක්කම් ටික තමයි මේක ඇතුලේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ තියෙන කට්ට ඔලොසු කට්ට මේ තියෙන මැෂින් එක. ඒක බැටරි දාන්න තියෙන්නේ. එතකොට මේවා බිත්තියට අලවන්න ඕනි. ඉලක්කම් ටික අලවන්න ඕනේ. මැෂින් එක බිත්තියට සෙට් කරාට පස්සේ අර වෙනස් විදිහේ වෝල් ක්ලොක් එකක් ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ. ඒක එකක් මට ඉමේජ් එක මම පුළුවන් වුණොත් දාන්නම් වීඩියෝ එකේ. එකක් බ්ලැක් අරන් තියෙන්නේ. ගෙදර අර කලර්ස් වලට මැච් වෙන්න. මේක ඉයරින්ග්ස් දෙකක්. ඉයරින්ග්ස් නැතිනම් දාලා පෙන්නන්න. මේක දාලා මේ පාට් එක පිටිපස්සෙන් දාලා අර ඒ කරාඹුව ගත්තේ මං සාමාන්‍යයෙන් මේ තෙමුකින් හැම ඉයරින්ග්ස් ජුවලරි නම් මම ඕඩර් කරන්නේ නැහැ. මේ වටින වැදගත් දේවල් තමයි ඕඩර් කරන්නේ. මේක මේ වෙනස් ඉයරින්ග් එකක් ඉඳලා මේක ගත්තේ. හේතුව තියෙන්නේ. හරි. මේක ගත්තේ මේකත් කිචන් එකේ කිචන් ඕගනයිසින් පාර්ට් එකට තමයි එන්නේ. බිත්තියට මෙහෙම අලවන්න පුළුවන්. අලවලා මේ වගේ දෙකක් මෙහෙම සෙට් කරලා මේකට මේ ඔකුලගේ කුස්සියේ එළවලු කපන ලෑල්ල එහෙම ඒකේ මේ දාලා තියන්න පුළුවන් හැමතැනම දාන්න නැතුව. ඒ වගේම තමයි මේක තව පාවිච්චි කරනවා සින්ක් එකේ. සින්ක් එකට මෙහෙම අලවලා ස්පොන්ජ් එකම රඳවන්න එකටත් ගන්නවා. කොහොමරි ඕනම දෙයක් මේ දාලා තියන්න පුළුවන් හෝඩර් එකක. ඒකට කැමති විදිහට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සර්වියට්ස් වගේ ඒවා හැංග් කරලා තියන්න පුළුවන්. මේක අනිත් එක මේකත් බබාගේ සේෆ්ටි එකට හිතලා ඕඩර් කරපු එකක්. ඒකේ වැඩේ වෙන්නේ මෙන්න මෙහෙම. අම්මෝ. ගෙදර තියෙනවා නම් මේ ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පැන්ට්‍රීස් වල එහෙම ෂාප් එජස් තියෙනවා නම් දැන් බබා එක්ක වැඩ කරනකොට කියන්න බෑනේ අපිට හිතන්න නැති දේවල් වෙන්න පුළුවන් බබා වැටිලා එහෙම. ඒ වගේ වෙලාවට මේ මොකද මේ කරදරයක් නොවන විදිහට ෂාප් එජස් මේ කවර් කරන්න තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට නමලා අලවන්න තියෙන ඩබල් ටේප් එකේ විදිහට තියෙන්නේ. ස්ටිකර් එකක් තියෙනවා ඒක ගලවලා ෂාප් එජස් වලට මේක මෙහෙම අලවන්න තියෙන්නේ. ඔයාලගේ කබඩ් ඇඳවල් එහෙම තියෙනවා නම් ඒ වගේ මේ අනතුරු වෙන්න පුළුවන් තැන්වල මේ ඒ වගේ තැන්වල තමයි මේක අලවන්න තියෙන්නේ. ඊගත්තේ බබාගේ පරිස්සමට එකක්. දැන් ඕඩර් එකේ ගොඩක් දේවල් තියෙනවා බබා නිසා ගත්ත දේවල්. මේක
අපේ ගෙදර සිංක් එක මේ ඔයගොල්ලෝ දැකලා ඇති අර ටැප් එකත් එක්ක එනවා මේ වගේ ඇඩ්ජස්ටබල් මේ තව එකට මේ එක්ස්ට්‍රා ඇඩ් වෙච්ච කෑල්ල. අපේ සිංක් එකේ ටැප් එක මාරු කරපු නිසා ඒ කෑල්ල අපිට අයින් කරන්න වුණා. දැන් මං අලුතෙන් දාපු ටැප් එකට සෙට් කරන්න තමයි මේක අරගත්තේ. හරියයිද කියලා බලන්න ඕනේ. සමහර විට නැති වෙන්නත් පුළුවන්. මේකේ ලේසි සිංක් එක වටේ හොදන්න. නැත්තම් වතුර අරගෙන සිංක් එකට මෙහෙම අතින් දදා හරි කරදරයක් ඒක. මේකෙන් මෙහෙම වතුර මේ දාලා සිංක් එක හොදන්න ලීසි. ඒකට තමයි මේක. සමහරට සෙට් කරනකොට මේ ගෘහ මූලිකකින් බැනුම් අහන්න වෙනවා. මේක වටින දෙයක් ඕනෙම වෙලාවක තිබ්බ දෙයක්. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර මොප් එක වයිපර් එක ඒක කොසු වනන්නනම් බිත්තියට හේතු කරලා හරි කාමරයක මුල්ල හරි එහෙමනම් තියෙන්නේ මේකට හොඳම විසඳුම. ඔයාලට පුළුවන් මේක බිත්තියට අලවන්න. මේ කෑල්ල බිත්තියට අලවලා ඒකට අපි මේක සෙට් කරනවා. මෙහෙම සෙට් කරනවා ඒකට. හරිද? එතකොට මෙන්න මේ කෑල්ලට තමයි ඔයාලගේ කොස්ස හරි වයිපර් එක ඒවා සෙට් වෙන්නේ. අපිට බිත්තිය මෙහෙම එලලා තියන්න පුළුවන්. එතකොට අර බිත්තියට හේතු කරලා තියන්නවත් කාමරේ මුල්ලකවත් තියන්න ඕනේ නෑ ඒ බඩු. එතකොට මේ බිත්තියට සෙට් කරන කෑලි ටික වෙනම ඇවිල්ලා තියෙනවා. සෙට් කරලා බලන්න ඒකත් ඇෂ් කලර් ගත්තේ. ඊළඟට මේක ලොකුම ලොකු ඕනම වෙලා තිබ්බ එකක් මේකත්. ඒක ගත්තේ ඒගොල්ලන්ගේ දොරවල් වල යටට මේක දාන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අය මේක පාවිච්චි කරනවා සවුන්ඩ් ප්‍රූෆ් වෙන්න. සමහර අය පාවිච්චි කරනවා ඕගොල්ලන් කාමරේ AC නම් අර AC එක පිටට නොයන්න දොරෙන් වාතය එළියට යන්න නැති වෙන්න ඒ වගේ දේවල්ට පාවිච්චි කරනවා. අපි පාවිච්චි කරන්න ගත්තේ අපේ දොරවල් වලින් චූටි සත්තු වෙනවා. ඒතර බබා බිම තියලා තියෙනකොට එහෙම බබාව තියන්න බයයි. ඒ නිසා දොරේ යටට මෙහෙම දාන්න තමයි ගෙනාවේ. මේ තියෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දොර ඇරියාම දොර පියනට මේක රිංගවන්න පුළුවන් යටින්. මේ එතකොට සතුන්ට එන්න බෑ. සහ ඕගොල්ලන්ගේ මේ තව කට්ටිය පාවිච්චි කරනවා මේක මේ ටයිල් එක හීරෙනවා නම් දොරවල් පාත් වෙලා ටයිල් හීරෙනවා නම් එහෙම නොවෙන්න. මේ event තියෙනවා 4ක් ගත්තා අපි. දුඹුරු පාට ගත්තේ මේ දොර පියන් දුඹුරු පාට වෙනද. ගේ කළු සුදු තීම් එකට ගියාට මේ දොරවල් දුඹුරු පාටයි. මේක අනිත් එක මේකත් කිචන් එකට සිංක් එකේ අපිට සිංක් එකත් එක්ක මේ සිංක් එකේ තියෙනවනේ පොඩි හෝල්ස් දෙකක් මේ කන්ටේනර්ස් දාන්න. එතකොට අපිට ඒකත් එක්ක එකයි හම්බුනේ සිංක් එකත් එක්ක. තව එකක් ඕනේ මේ ඒ තියෙන එකේ අපි විම් දාලා තියෙනවා. විම් ලික්විඩ් එක. තව එකක් ඕනේ මේ හෑන්ඩ් වොෂ් දාන්න. ඉතින් ඒක ගෙන්න ගත්තා. ඒකත් සෙට් කරලා බලන්න ඕනේ තියෙන එක සයිස්ම තමයිනේ. එන්න ඔය. එන්න. තෙමු. එන්නනේ. ඔයාට තමයි ගොඩක් බබු තියෙන්නේ. තව එකක්. තව ආසම බඩුවක් නේද? තව එකක් ඔළුවේ තිබ්බ එකක් ඕනි වෙච්ච එකක්. එකක් ලස්සන වගේ. මේ තියෙන මේවා මේ ඔයගලන්ගේ ගොඩක් අය මේ බාත්රූම් එකට තමයි පාවිච්චි කරන්නේ. බාත්රූම් එකේ කිචන් එකටත් පුළුවන්. මේ වගේ මේ කන්ටේනර්ස්. එතකොට මම ගෙන්න ගත්තේ බාත්රූම් එකට. ඒකත් කළු පාටින් ගත්තේ. ඉතින් එතකොට ඕන එකට එනවා මේ වගේ මෙන්න. හරිද? අපිට අලව ගන්න ස්ටිකර් වල තියෙනවා. hand wash, dish soap, hand soap, shampoo, conditioner මොන හරි ඔයගොල්ලන්ට ඕන දේ බෝටල් එකට අලව ගන්න තියෙනවා. දැන් එතකොට අපේ බාත්රූම් එකට ඕන හින්දා shampoo එකක් අලව ඕනේ බලන්න. මේ waterproof නම් නැතුව ඇති. waterproof නැතුව ඇති බලමු මේ පාවිච්චි කරලා. කොහමද හොඳ යටින්ද? නිතර ඇලෙන්නේ යට හරියන්නේ. දැන් මැදින්ම ගහන්න.
මැදින් ගහලා බලමු. මේ වගේ ඉන්න බෝටල් එක. ඒක ලස්සනයි. කළු පාටින් බාත්රූම් එකට 3ක් තියෙනවා මේ වගේ. මේකත් ගත්තේ කාර් එකට. කාර් එකේ යනකොට එක එක බඩු අනම්මනම් ෆෝන් එකද වතුර බෝතල්ද හැම තැනමනේ සීට් උඩ බිම දා ගන්නවා ඇති. ඒකට මේ ඕගනයිසර් එකක් තමයි මේක. කාර් සීට් එකේ පිටිපස්සේ මේක මේ හැන්ග් කරන්න තියෙන්නේ. මේකේ පොකට්ස් වලට බෝතල්, ෆෝන් එක වලගේ චාර්ජර්ස් හරි එම ඕන දේවල් දාන්න පුළුවන්. එතකොට සීට් උඩ එමෙහි තියන්න ඕනේ නැහැ. බබෙක් ඉන්නවා නම් සෙල්ලම් බඩු. එතකොට අපි ඔය මේ බබාව නලව ගන්න සෙල්ලම් බඩු එහෙම අරන් යනවනේ. ඒ වෙලාවෙ මේකේ දාන්න පුළුවන් ලීසි. මේ තව එකක් අර මම කලින් පෙන්නුවේ ෂාප් එජස් වලට දාන්න. ඒකෙන් දෙකක් මම දාලා තියෙනවා. මීටර් 2යි එක රෝලක්. ඒ වගේ දෙකක් දාලා තියෙනවා. මම හිතන්නේ ඇති වෙයි කියලා. තව ඕනි වෙයි. මේක මොකද්ද? this මේකත් කුස්සියට තමයි. ඔයාලට ඒක රූපේ මේකෙම පෙන්නන්නම්. මම ගත්තේ මොකද්ද කියලා. ඔයාලගේ මේක තියෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේ කිචන් එකට ඕන වෙන එකක් මේක. එතකොට මේක මෙහෙම හැන්ග් කරාම මේකට පිහි දාන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මේ තීරු වලට පිහි එහෙම දාන්න පුළුවන්. හැඳි දාන්න පුළුවන්. එතකොට මේ හැඳි පිහි තමාද කතුරු එහෙම ඒවත් දාන්න පුළුවන්. එතකොට ඒකට ඕනේ කෑලි ටික සෙට් එක ඔක්කොම එවලා තියෙනවා අපිට. හරි. මේ කොකු තියෙන්නේ ඒවා මේකට මෙන්න මේ වගේ මෙහෙම හැන්ග් කරන්න පුළුවන්. හරි. ඒතර මේකට පුළුවන් අපේ ඔයාලගේ මේ කිචන් එකේ තියෙන මොනවා හරි ටවල්ස් එහෙම තියෙනවනේ ඒව හැම එල්ලන්න පුළුවන් මේකේ. ඕනනම් ඔයාලට මග්ස් එහෙම එල්ලන්න පුළුවන්. ඒ වගේ. හරිද? ඊට පස්සේ මේ බිත්තියට සෙට් කරගන්න ඕනේ ඇනටිකායේ ග්‍රිල් කරලා දාන්න ඕනේ අර මේ රබර් බුෂ් ඒ ඔක්කොම තියෙනවා. මේ තියෙන්නේ බිත්තියට සෙට් කරන්න බිත්තියේ හැන්ග් කරන්න ඕනේ කෑලි. ඒවෙන් දෙකක් තියෙනවා. එතකොට තව ග්ලූ එකකුත් තියෙනවා. මම හිතන්නේ ග්ලූ එක තියෙන්නේ. මේ ග්ලූ එක තියෙන්නේ මෙන්න මේවා මේ හෙල්ලෙනවනේ. මේවා අපිට ඕන තැනකට සෙට් කරලා ග්ලූ එකකින් අලවන්න තියෙන්නේ. මම හිතනවා මේක ලස්සනට තියෙයි කියලා කිචන් එකට. එතකොට ඕක තමයි ගැට බඩු ටික. අද ඔක්කොම කෑලි 21ක් තිබ්බා ලොකු ඕඩර් එකක්. තව එකක් මගේ එන ගමන් ඒකත් මම වීඩියෝ එකක් කරන් එන්නම්. ඉතින් මොකද කියන්නේ? ඕඩර් එක. හොඳයි. සුපිරිනේ. සුපිරි. වැදගත් දේවල් නේ තිබ්බේ ඔක්කොම. වටින දේවල් නේ. වටින දේවල් නේ. හරි. ඒ ඕඩර් එකේ පාර්ට් 2 එකක් වෙනම අරන් එන්නම්. මේ එකත් ළඟදි මේයි. ඉතින් එහෙම තමයි. ඒ වීඩියෝ එකෙන් ඊළඟට හම්බෙන්නම්. මේක පාර්ට් 1 ඒක පාර්ට් 2 විදිහට ඊළඟට අරන් එන්නම්. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම බයි. ඒ වගේම තමයි ආරාධනා කරනවා channel එක පැත්තට ගිහිල්ලා අලුත් කෙනෙක් නම් ඕගොල්ලෝ subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. දැනගන්න දේවල් තියෙනවා comments දාන්න. එහෙනම් ගිහිල්ලා එන්න bye.